කරගෙන මේ පාළු ගෙදරට නේද ගියේ? මුන්ට පිස්සුද? යකෝ මේ ගෙදර යක්ෂ බලවේග තියෙනවා කියලා මුන් දෙන දන්නේ නැද්ද? උන්නේ ඕන දෙයක් වෙච්චද? මං යනවා. වෙන දෙයක් උන්ටනේ. ආවට ගියේ දැන් කවුද මලා? මේ මෙතන නේ. එයා වැත්තේ. ළඟ කිව්වේ? මේ ගමේමද? මේ ළඟ කිව්වනේ මේ. එහා ගමේ නේ. ඔව්. එහා ගම. කාරි නෑ. කොහොමත් කාලෙකින් තමයි මගේ මේ වත්තට අමුත් එක්ක ආවේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. යන්නේ. මගේ වත්තට ආපු එකෙක් මම එහෙම නිකන් යවන්නේ නෑ. වෙලිමල් කෝප්පයක් සප්පායන් වෙලා යා. ඔතනින් ඈදි ගත්තා නම් කෙල්ලේ මෙන්න මේ මහත්තුරු දෙන්නට බෙලිමල් එකක් ගෙනාව නම් මාත්‍යලා මොකෝ මේ අපේ ගෙදරට ආවේ හැංගි නෑ මේ අපි ආවේ මේ මොකටද බං අපි ආවේ? හරගෙත් පෙන්නවනේ. පුල්ලි ගොලා තව පොඩ්ඩක් අයිනෝ මෙතින් පැල දිනන තමයි අයිනෝ. ඔව් නේ. ඔව්. කාරි නෑ. අපේ මේ වත්තට කාලෙකින් කවුරුත් ආවමයි. මෙහෙට කවුරුත් දෙන්නේ නෑනේ. වයයි. නෑ මේ. දන්නේ නැද්ද ඉතින්? මම පොඩ්ඩක් ගිහින් ඇඟපොත පොතන් එන්නම්කෝ. කෙල්ල බෙලිමල් ගෙනත් දෙයි. උඹලා එනං ඒක බීලා බලයල්ලා. යමන්කෝ. කෙල්ලනේ ගිහින් බීලා නම. නංගි කවුද? මේ ලොකු නෑගේ දුවද? නෑ මම මේ ගෙදර ඉන්නේ වැඩට. මේ කපු මහත්තයා මාව බන්ධගෙන වැඩ කරනවා. ඔයාලට මෙහෙම නිදහස් වෙන්න විදියක් නැද්ද? ඒක නිව්වොත් තමයි මට නිදහස් වෙන්න පුළුවන්. අයියෝ ඕක මොකද්ද? යමම පරිපත්. අපි ඕක නිමල් දෙන්න නංගි. මේ මොකද්ද මේ? මේකනේ. අයියෝ මේ.
මේ දෙසැම්බර් මාසය කියන්නේ ක්‍රීඩා උණුසුමෙන් පිරී ඉතිරි ගිහපු මාසයක්. ලංකාව තුල LPL වගේම ලෝකේ පුරා පාපාන්දු තරඟාවලි රැසක් තියෙනවා. ඉතින් වට මේ ඇප් එක හරහා පුළුවන් වට මේවට ලංසු තියලා මුදල් ත්‍යාග දිනා ගන්න. මිනිත්තු කිහිපයකින් සයින් අප් වෙලා වට ඉක්මනින් ලංසු දීලා මේකේ මුදල් ත්‍යාග දිනා ගන්න පුළුවන්. ඉතින් මේ ආරම්භයේදී වට වැඩිපුර ජයග්‍රහණ ලබා දෙන අතර ඔයා මුලින් ප්ලේ කරොත් වට වැඩියෙන් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට ලියාපදිංචි වීමේදී මෙන්න මේ ප්‍රවර්ධනකයේ පාවිච්චි කළා රුපියල් 50000 දක්වා වරප්‍රසාද දීම ලබා ගන්න පුළුවන්. ඉතින් ඕනම ගැටලුවකදී පැවිදිසර් ප්‍රක්‍රියාත්මක පාරිභෝගික සේවකුත් මේගොල්ලන්ගේ තියෙනවා. ඉතින් දැන්ම ජොයින් වෙලා බලන්න. අම්මෝ වෙලාවට අර ගාවේ නෑ නේ බා. ඔය හින්දා තමයි ඔක්කොම උනේ. අර අම්මත් ඉන්නවා. නෝලෙන් බේරුණා. මම යමු. ඔය ඇයි අපේ ගෙදර ආවේ? ඔයාලා ඉතින් මාව නිදහස් කරගත්තනේ. ඒ හින්දා මම ඔයාලට හැමදාම සේවය කරනවා. මම හැමදාම ඔයාලත් එක්ක ඉන්න ආවේ. නෑ එහෙම ඕනේ නෑ නම් අපි මේ මනුස්සකමට දව් කරේ. ඔයා දැන් යන්නකෝ. යන්නකෝ. මොත් ඉන්නවා. යන්නකෝ. මොකද බං උඹලා උතන හොරගල්ලා උලන්නේ? ඈ? ඔය කවුද බං ඔය? හරිනේ. අම්මත් දැක්කා. දැන් යමන් ඉතින් මොකක් හරි එකක් කියන්න. මොකද්ද කියන්නේ ඉතින් මෙයා ගැන? යමන්කෝ මොකක් හරි කිව්ව කටරෙන එක. යමන්කෝ. කවුද බං ඔය කෙල්ල? අම්මේ මේ අයියා මේ අක්කා කෙනෙක් එක්ක ආවනේ ගෙදර. මොකද්ද ලොකු පුතේ මේ උඹ කරගත්තේ? උඹට කෙල්ලෙක් ඕන නම් මේ අම්මට කියන්න තිබ්බනේ. කොහෙන්ද මේ උඩැක්කිය උසන් ආවේ? නෑ අම්මේ මම එක්කම ආවේ නෑ. මේ මල්ලිට පිස්සුනේ. එහෙනම් තොපේ අප්පද? තෝ මගෙන් ඉදල් පාර කන්න එපා. කෙල්ලේ තෝගේ ගෙවල් කොහෙද? මං ඇහුවේ ඔය ළමයාගේ ගෙවල් කොහෙද කියලා. ගෙවල් වලට හොරෙන් ඔය ළමයාට ඔහම එන්න වටිනවද? හරි අම්මේ ඉතින් දැන් මේ අයියා පන්නන් ආයි ඉවරයිනේ. දැන් බාරමු. මල්ලි මේ උඹට නෑ අම්මේ මම නෙවෙයි. උඹලා මගේ මූණේ දැලි ගෑවා. අර මිනිස්සයා හිටියනම් පපුව පැරිලා මැරෙනවා. මයි යනවා යන්න. මොකද්ද බල්ලෝ කරේ? ඉතින් කොහමරි වැඩේ තියෙන්නේ. අංගා. මන් දැන් මේව කරන්න ඕනේ. ඔය උජාලෝ ලියලිය කුසන් ඇවිල්ලා තියෙන්නේ. කෙල්ලේ මේක කපපන්. රේඩිය එකවත් දාන්න. මොකක්? ඒ මොකටද රේඩිය එක වහන්නේ? මේ ෂෝ පිරිත් ටිකක් නේ යන්නේ. සිංහල දෙන්නේ නැද්ද ගෑණියේ? ඔබලා අද උඹ කිව්වේ රේඩිය කටු කරන්න කියලා? උඹ ඇවිල්ලා මට සද්ද දාන්න එනවද? උඹ දන්නේ නැහැ මේ නැත්නම් අම්මගේ හැටි. උඹ පුළුවන් දෙයක් මට කරපන්. බලපන් මං කරන දේ තව වැඩි කරේ එක. පුළුවන් නම් අඩු කරලා බෑන්න මම බලන්න. මේ නැන්දක් මත් එක්ක හැප්පෙන්න උඹ. බුදු අම්මා යක්ෂණිය
කොල්ලෝ ඇයි කොකියත් කොකිය අරගෙන ආලා තියන්නේ. කොකිය එලියක් ගෙනාව කියලා ඒකී යක්ෂණියා. අනේ අම්මෝ මට බෑ. ඇයි මොකද උනේ? ඒකිට රේඩියක වහන්න බෑ කියලා. ඈස් රතු වෙලා, මූණ කළු වෙලා, කොණ්ඩේ විහිදාලා අම්මෝ මම නං ඉන්නේ. උඹලා ඔය යක්ෂණිය ගෙදරින් එළවපු දවසට මේ අම්මා මේ ගෙදරට එන්න. මං එක මොහොතක්වත් ඉන්නේ නැහැ. මේ යන්න අම්මේ උඹලා මේ යන්න. යවුවට පස්සේ මං එන්න. ඒ අපි දැන් මොකද මං කරන්නේ? උඹ තමයි අද අර ගියාට පස්සේ විස්තර අහලා ඔක්කොම ඇඟට ගත්තේ ඕකේ. බලපංකෝ දැන් අම්මා කියන්නේ බං. මේ කිව්ව මම ඔය කියන වගේ යක්ෂ පිනුමක් පේන්නේ නැහැ නේ බං. ඒකත් ඇත්ත හැබැයි බං. නෑ අපිට මොකක් පේන්නේ නැහැ නේ බං. ඒ අපි ගිහින් බලමුකෝ. මේ කියන විදිහට පේනවද කියලා. දැන් ගිල හොරින් බලන්න. කෝ නෑ නේ බං. කුස්සිය. ඒ කියලවන්න ඕනේ නෑ බං. එතකොට අම්මා හරි කරමු. දැන් ජමංගෝ. මේ හදිසිය ඔය කියලවන්න ඕනේ නෑ. මේ මන්ද බං බයයි. ඔයි එළියට බෑපන් දෙන්නම. මං දන්නවා තොපි ගේ ඇතුළේ ඉන්නවා කියලා. පොල් හොරු ලැජ්ජ නැද්ද යකෝ අනුන්ගේ වතුරට බැලලා පොල් හොරකම් කරන්න. බෑපන් දෙන්නම එළියට හොඳයි ඉතින්. අන්න අරගෙන බං. ඇංගම. ටිකිරි. ඉතින් යකින් යන්නේ කොහොමද මොකක් හරි කරගයි. නංගි කොහර මේක දින කාලා කණි දෙන්න. නංගි එතකොට ඔයා කවුද? මම ටිකිරි. ටිකිරි? කොහෙන්ද ටිකිරි කෙනෙක්? පොඩ්ඩක් බලමු අඳුරගෙන. කවුද මේ ටිකිරි? හරිම ලස්සන ගෑනු ළමෙන්. මිට කලින් දැකලත් නෑ හැබැයි. අපි දෙන්න පොඩ්ඩක් අඳුර ගමුද? ටිකිරි වැඩිය කතා කරන්න කැමති නෑ වගේ. කතා කරන්න බලන්න. අයියෝ ලැජ්ජ වෙන්න එපා ළමයෝ. ගෙදරක් කවුරුත් නෑනේ. අම්මා අනේ ළඟේ කාණේ ළඟේ යනවා පිටින් ළඟේ යනවා දින අනේ ළඟේ ඔතන පිටින් යනවා ළඟේ අනේ ළඟේ පිටින් යනවා අනේ ළඟේ පිටින් අයියා කොහොමද තරවත් දාලා ටිකිරිලා වරුවයි. අම්මා යක්ෂයා මේකද අම්මා